හෙලෝ කොහොමද ඔයාට? ඔන්න අදත් අපි ඔයාට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. බලන්න අද ඔයාට මේ ගේම් එකේ ලකුණු කීයක් වින් කරන්න පුළුවන් වෙයිද කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ඔයාට හිතෙයි අනේ මම ගොඩාක් දේවල් දැනගත්තා නේද කියලා. එහෙනම් අපි දැන් යමු ගේම් එකට. අමතක කරන්න එපා. තප්පර 10යි තියෙන්නේ ඔයාට ආන්සර් එක දෙන්න. පළවෙනි ප්‍රශ්නය. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය කුමක්ද? බ්‍රහස්පති. ඔබේ දැනුමට බ්‍රහස්පති යනු සෞරග්‍රහ මණ්ඩලයේ පස්වෙනි ග්‍රහලෝකය වන අතර එහි ස්කන්ධයේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් සියලුම ග්‍රහලෝකවල එකතුවම දෙගුණයකටත් වඩා වැඩි. බ්‍රහස්පති ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් හා හීලියම් වායුන්ගේ සමන්විත වේ. බ්‍රහස්පති ග්‍රහයාට චන්ද්‍රයන් 80කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලම චන්ද්‍රය ඇත්තේද බ්‍රහස්පති ග්‍රහයටයි. තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ බ්‍රහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක නිර්මාණය වීමට විශාල බලපෑමක් ඇති කරන බවයි. දෙවන ප්‍රශ්නය. මහා වංශය රචනා කළේ කවුරුන් විසින්ද? මහානාම හිමි. ඔබේ දැනුමට මහා වංශය ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී මහානාම හිමියන් විසින් පාලි භාෂාවෙන් රචනා කරන ලදී. විජය රජුගේ පැමිණීමේ සිට මහසේන රජුගේ පාලනය දක්වා වූ ඉතිහාසයේ මෙහි මුල් කොටසේ අන්තර්ගත වේ. මහානාම හිමියන් මහා වංශය රචනා කිරීමේදී දීප වංශය වැනි පරණ මූලාශ්‍ර සහ අටකතා උපයෝගී කරගත් බව කියවේ. මහා වංශයේ බුදුදහම ලංකාවට පැමිණීම සහ එය ව්‍යාප්ත වීම පිළිබඳව සවිස්තරාත්මකව විස්තර කරයි. තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රංශයේ අගනුවර කුමක්ද? පැරිස්. ඔබේ දැනුමට පැරිස් යනු ප්‍රංශයේ අගනුවර මෙන්ම විශාලම නගරයයි. සෙයින් නදිය ආසන්නයේ පිහිටා ඇති මෙම නගරය ආලෝකයේ නගරය ලෙසද හඳුන්වනවා. වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන නගරය වන අතර අයිෆල් කුල්න සහ ලුවර් කෞතුකාගාරය වැනි ලෝකත් ප්‍රකට ස්මාරකද මෙහි පිහිටා ඇත. පැරිස් නගරයේ එහි රොමෑන්ටික් වාතාවරණය නිසා ලෝපුරා පෙම්වතුන්ගේ පාරාදීසයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි. හතරවෙනි ප්‍රශ්නය. මිනිස් දේහයේ ඇති දෘಢබයින් වැඩිම ද්‍රව්‍ය කුමක්ද? දත්වල එනමලය. ඔබේ දැනුමට දත්වල එනමලය යනු මිනිස් සිරුරේ ඇති වඩාත්ම දෘಢ සහ ඛනිජමය ද්‍රව්‍යයයි. එනමලයේ දතේ ඇතුළත ඇති සංවේදී කොටස් ආරක්ෂා කරන අතර පීඩනයට සහ උෂ්ණත්ව වෙනස් වීම වලට ඔරොත්තු දීමේ හැකියාව ඇත. ඇටකටුවලට වඩා ශක්තිමත් වුවද එනමලයට තමා විසින්ම වර්ධනය වීමේ හැකියාවක් නැත. අධික සීනි සහිත ආහාර සහ බැක්ටීරියා මගින් නිපදවන අම්ල නිසා එනමලය දිය වී යා හැක. මේ දත් දිරා යාමට ප්‍රධානම හේතුවයි. පස්වෙනි ප්‍රශ්නය. ලෝකයේ දිගම ගංගාව කුමක්ද? නයිල් ගඟ. ඔබේ දැනුමට නයිල් ගඟ අප්‍රිකා මහද්වීපයේ පිහිටා ඇති අතර එහි දිග කිලෝමීටර් 6650ක් පමණ වේ. නයිල් ගඟ රටවල් 11ක් කරහා ගලාගෙන යන අතර ප්‍රධාන වශයෙන් වික්ටෝරියා වැවෙන් ආරම්භ වන සුදු නයිල් සහ ඉතියෝපියාවෙන් ආරම්භ වන නිල් නයිල් යන කොටස් දෙක එකතුවෙන් නිර්මාණය වී ඇත. ඉපැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ පැවැත්මට නයිල් ගඟ ප්‍රධානම හේතුව වේ. ඔවුන්ගේ කෘෂිකර්මාන්තයේ ප්‍රවාහනය සහ දෛනික අවශ්‍යතා සඳහා මෙම ගංගාව උපකාරී වී ඇත. ඊජිප්තුව යනු නයිල් නදියේ තෑග්ගක් යන කියමන නිර්මාණය වී ඇත්තේ ඒ නිසයි. 6 වන ප්‍රශ්නය. ලෝකයේ උසම කන්ද කුමක්ද? එවරස්ට් කන්ද. ඔබේ දැනුමට එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට පිහිටා ඇති උසම කන්ද වන අතර ඒ හිමාලය කඳුවැටියට අයත් වේ. නේපාලය සහ චීනය අතර සීමාවේ පිහිටා ඇත. මෙහි උස මීටර 8848ක් වේ. නේපාල භාෂාවෙන් මෙය සාගර මාතා ලෙසත් ටිබෙට් භාෂාවෙන් චෝමලුම්මා ලෙසත් හඳුන්වන අතර මෙහි තේරුම ලෝකයේ මව් දේවතාවිය යන්නයි.
1865දී ඉන්දියාවේ මිනුම්පතිවරයෙකු සර් ජෝර්ජ් එවරස්ට් හට ගෞරව පිණිස මේ එවරස්ට් යන නම තබන ලදී. 7 වන ප්‍රශ්නය. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ශාක අවශෝෂණය කරගන්නා වායුව කුමක්ද? කාබන් ඩයොක්සයිඩ්. ඔබේ දැනුමට ප්‍රභා සංශ්ලේෂණය යනු හරිත ශාක මගින් හිරු එළිය භාවිතා කරමින් ආහාර නිපදවා ගන්නා ක්‍රියාවලියයි. ප්‍රභා සංශ්ලේෂණයේදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව වායුගෝලයට මුදා හැරේ. ශාක මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නා නිසා වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට දායක වේ. 8 වන ප්‍රශ්නය. ජපානයේ භාවිතා වන මුදල් ලේඛකය කුමක්ද? යෙන්. ඔබේ දැනුමට යෙන් යනු ලෝකයේ විදේශ විනිමය වෙළඳපොලේ ඇමරිකානු ඩොලරය සහ යූරෝ වලට පසුව වැඩිපුරම ගනුදෙනු වන මුදල් ඒකකය ලෙස සැලකේ. ජපන් භාෂාවෙන් යෙන් යන්නෙහි තේරුම වටකුරු වස්තුව යන්නයි. මෙම මුදල් ඒකකය නිල වශයෙන් හඳුන්වා දෙන ලද්දේ 1871 දී මේජි රාජ්‍ය සමයේදී. 9 වන ප්‍රශ්නය. ලෝකයේ කුඩාම මහද්වීපය කුමක්ද? ඕස්ට්‍රේලියාව. ඔබේ දැනුමට ඕස්ට්‍රේලියාව ලෝකයේ භූමි ප්‍රමාණය අනුව කුඩාම මහද්වීපය වන අතර එය සම්පූර්ණයෙන්ම දකුණු අර්ධගෝලයේ පිහිටා ඇත. මෙය බොහෝ විට දූපත් මහද්වීපය ලෙසද හඳුන්වයි. එකම රටක් සහ මහද්වීපයක් ලෙස ඕස්ට්‍රේලියාව සුවිශේෂී තැනක් ගනී. ලෝකයේ විශාලතම කොරල් පරය වන ග්‍රේට් බැරියර් රීෆ් පිහිටා ඇත්තේ මෙහි වෙරළට ඔබ්බෙනි. 10 වන ප්‍රශ්නය. ලොව විශාලතම කාන්තාරය කුමක්ද? සහරා කාන්තාරය. ඔබේ දැනුමට සහරා කාන්තාරය උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති අතර එය ලෝකයේ විශාලතම සහ උණුසුම කාන්තාරය ලෙස හැඳින්වේ. මේ විශාලත්වය දළ වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ විශාලත්වයට සමාන වේ. සහරා කාන්තාරය රටවල් 11 පුරා විහිදී පවතී. සහරා යන නම අරාබි භාෂාවේ කාන්තාරය යන අර්ථයෙන් නිර්මාණය වී ඇත. ඉතින් ළමයි ඔයාලට ප්‍රශ්න කීයකට උත්තර දෙන්න පුළුවන් වුණාද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.